අවුරුදු 4500ක් තිස්සේ තවමත් ලෝකයේ පුදුම කරන නිර්මාණය ඊජිප්තුවේ ගීසා මහා පිරමීඩය ඔබට හිතාගන්න පුළුවන්ද? අද තියෙන විශාල යන්ත්‍ර, ක්‍රේන්, ට්‍රක් රථ කිසිවක් නැති කාලයක මිනිසුන් ටොන් ගණන් බරගල් මිලියන ගණනක් එකතු කරලා ලෝකයේ දැවැන්තම ගොඩනැගිලි වලින් එකක් නිර්මාණය කළා කියලා. අවුරුදු 4500කට පස්සෙත් අපිට තියෙන ප්‍රශ්නය ඒකයි. ඔවුන් මේක හදන්න සමත් වුණේ කොහොමද? අද අපි කතා කරන්නේ ලෝකයේ ඉතිහාසයේ විශිෂ්ටතම නිර්මාණයක් වෙන ඊජිප්තුවේ ගීසා මහා පිරමීඩය ගැනයි. ගීසා මහා පිරමීඩය ඉදි කරලා තියෙන්නේ පුරාණ ඊජිප්තුවේ සිව්වන රාජ්‍ය වංශයේ කෝෆු පාරාවෝ රජු වෙනුවෙන්. පුරාවිද්‍යාඥයන්ගේ අදහස අනුව එය ක්‍රිස්තු පූර්ව 26 වන සියවසේ වසර 20කට ආසන්න කාලයක් තුල ඉදි කරන්න ඇති. මෙය පුරාණ ලෝකයේ පුදුම හතෙන් අදටත් ඉතිරිව පවතින එකම නිර්මාණයයි. තවත් පුදුම කරුණක් තමයි එහි විශාලත්වය. ගීසා මහා පිරමීඩය මුලින් මීටර් 146.6ක් උසින් තිබුණා. අවුරුදු දහස් ගණනක් පුරා පිටත තිබුණු හුණුගල් ආවරණය ඉවත් වීම නිසා අද එහි උස මීටර් 138.5ක් පමණ වෙනවා. ඒත් මෙහි ඇති ලොකුම ප්‍රශ්නය තමයි එදා නවීන යන්ත්‍ර නැති කාලයක මෙතරම් විශාල නිර්මාණයක් කළේ කොහොමද කියන එක. පර්යේෂකයන්ගේ ඇස්තමේන්තුව අනුව ගීසා මහා පිරමීඩය සෑදීමට ගල් කුට්ටි මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් භාවිත කර තිබෙනවා. මෙම ගල් බොහොමයක් පිරමීඩයට ආසන්න ප්‍රදේශවලින් ලබාගත් හුණුගල්. නමුත් ඇතුළත තිබෙන සමහර විශේෂ ග්‍රැනයිට් ගල් දකුණු ඊජිප්තුවේ අස්වාන් කියන ප්‍රදේශයෙන් කිලෝමීටර් 100,000 ගණනක් දුරින් ගෙනවිත් තිබෙන බව සාක්ෂි පෙන්වනවා. ඒ ගල් ගෙනාවේ කොහොමද? දැනට ලැබී ඇති සාක්ෂි අනුව පුරාණ ඊජිප්තු ඉංජිනේරුවන් ලී සලකුණු, ලනු, බෑවුම් මාර්ග සහ නයිල් ගඟේ ජල මාර්ග භාවිත කරමින් ගල් ප්‍රවාහනය කළා විය හැකියි. පිරමීඩය අසල හමු වූ කම්කරුවන්ගේ ගම්මාන, ආහාර සැපයුම් පිළිබඳ සාක්ෂි සහ පුරාවිද්‍යා සොයා ගැනීම් වලින් පෙනී යන්නේ මෙය සංවිධානාත්මකව කළ විශාල රාජ්‍ය ව්‍යාපෘතියක් බවයි. තවත් පුදුම කරුණක් තමයි මේ පිරමීඩයේ නිවැරදි දිශානතිය. මෙය උතුරු, දකුණු, නැගෙනහිර සහ බටහිර දිශාවන්ට අසාමාන්‍ය තරම් නිවැරදිව සකස් කර තිබෙනවා. පුරාණ ඊජිප්තු ජනයාට තිබූ තාරකා නිරීක්ෂණ දැනුම සහ මිනුම් ක්‍රම මේ සඳහා භාවිත කළ බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. නමුත් මේ කතාව තවමත් අවසන් නැහැ. 2017 දී විද්‍යාඥයන් විසින් පිරමීඩය තුල විශාල හිස් අවකාශයක් හඳුනගත්තා. එය බිග් වොයිඩ් ලෙස හඳුන්වනවා. නමුත් එහි නිශ්චිත භාවිතය කුමක්ද කියලා අදටත් තහවුරු කරගෙන නැහැ. ඒ වගේම 2023 දී පිරමීඩයේ උතුරු පැත්තේ තවත් සැඟවුණු මාර්ගයක් සොයාගත්තා. එහි අරමුණ පිළිබඳව තවමත් පර්යේෂණ සිදු වෙනවා. ඉතින් අවුරුදු 4500ක් ගත වුණත් ගීසා මහා පිරමීඩය ගැන තවමත් අපිට විසඳාගත නොහැකි ප්‍රශ්න තියෙනවා. එදා මිනිසුන්ට මේ තරම් විශාල ඉංජිනේරු දැනුම ලැබුණේ කොහොමද? ඔවුන් මේ සියල්ල සැලසුම් කළේ කොහොමද? අද අපිට බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිලා තිබුණත් තවත් ප්‍රශ්න කිහිපයක් තවමත් පර්යේෂණ යටතේ පවතිනවා. ගීසා මහා පිරමීඩය කියන්නේ සොහොන් ගෙයක් පමණක් නෙවෙයි. එය පුරාණ මිනිසාගේ බුද්ධිය, ගණිත දැනුම, ඉංජිනේරු හැකියාව සහ සංවිධානාත්මක ශක්තිය ලෝකයට පෙන්වන විශිෂ්ට සාක්ෂියක්. ඔබ හිතන්නේ මේ නිර්මාණය පුරාණ මිනිසුන්ගේ අසාමාන්‍ය දක්ෂතාවයේ ප්‍රතිඵලයක්ද? නැත්නම් තවමත් අපි සොයාගත යුතු ඉතිහාසයේ රහස් මෙහි සැඟවී තිබෙනවාද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් ලෝකයේ සැඟවුණු ඉතිහාස කතා දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.